ඔබට කියලා දෙන්නම් කෙනෙකුට කෙනෙක්ගේ වැරද්දක් හදන්න කෙනෙක්ගේ වැරද්දක් කෙනෙකුට කියලා දෙන්න ක්‍රමයක්. හොඳේ. අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක් කෙනෙක්ගේ වැරද්දක් මුතු ළමයෙක්ගේ හරි වැඩ කරන තැන හරි කාගේ හරි වැරද්දක් දැක්ක කියලා. හොඳේ. වැරද්ද දැක්කව ගමන් අපි මොකද කරන්නේ? අපි වැරද්දෙන් පටන් ගන්නෙ. නේද? වැරද්දෙන් පටන් ගන්න එපා. තේරුණාද? වැරද්ද ගැන චෝදනා කරලා පටන් ගන්න එපා. පටන් ගන්න ඉස්සෙල්ලා කල්පනා කර මේ මනුස්සයාගේ හොඳ මොකද්ද කියලා. හොඳේ? මේ මනුස්සයා දක්ෂ මොකේටද? මේ මනුස්සයා හොඳට කරන්නේ මොන දේවල්ද කියලා බලන්න. බලලා එතනින් පටන් ගන්න. ඒකට කියන්නේ සෑන්ඩ්විච් මෙතඩ් කියලා. තේරුණාද? සෑන්ඩ්විච් එකක් කියන්නේ මොකද්ද? පාන් පෙති දෙකක් මැද්දේ මොන හරි ගාලා තියෙනවනේ. ඒ වගේ තමයි. කොහොමද ඉස්සෙල්ලාම ඔන්න සෑන්ඩ්විච් එක හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම පාන් පෙත්තක් ගන්න. පාන් පෙත්ත හරියට මොකක් වගේ? ඉස්සෙල්ලා මිනිස්සෙක්ගේ අඩුපාඩුවක් හදන්න. ඒ මිනිස්සයාට ප්‍රශංසා කරන්න. ඒ මොන හරි අඩුපාඩුවක් ඔයා මෙන්න මේ දේවල් හොඳට කරනවා, බොහොම හොඳට කරනවා, බොහොම හොඳයි කියලා කියන්න. හොඳයි කියලා කියපු ගමන් අපි හැමෝම කැමති නැද්ද ප්‍රශංසාවට? කැමැත්තක් තියෙනවා නේ. එහෙම කියපු ගමන් මිනිස්සයාගේ කන් දෙක ඇරෙනවා. මනස විවෘත වෙනවා. තේරුණාද? මනස විවෘත වෙනවා කියන දේ අහන්න. හරි. ඔය සමීක්ෂණයකින් හොයලා තියෙන මිනිස්සෙකුට තප්පර 15ක් ප්‍රශංසා කරන්න ඕනේ මිනිස්සයාට ඒක හොඳට හිතට දැනෙන්න. තප්පර 15කට වඩා. හරි. තප්පර 15කට වඩා කරන්න. ඔන්න එතකොට අපි මේ මිනිස්සයාගේ හිත ඇරෙනවා. කන් දෙක ඇරෙනවා. නේ? ඊළඟට අපි මොකද කරන්නේ සෑන්ඩ්විච් එකට? බටර් ටිකක්, ජෑම් ටිකක් මොන හරි ටිකක් දානවා. ඒ වගේ තමයි. ඔන්න ඊට පස්සේ වැරද්ද පෙන්වන්න. ඔයා මේ හොඳට වැඩ කරනවා හැබැයි මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. මෙන්න මේවා මම දකින්න කැමති නැහැ. තේරුණාද? මේ දේවල් සිද්ධ වෙනකොට මම කැමති නැහැ. මේ තැන්වල ඔයා වගකීමෙන් වැඩ කටයුතු කරන්න. ඇයි මේ දේවල් කරන්නේ? කියලා දෙන්න. හරි. ඊට පස්සේ නිකන් තියන්න හොඳ නැහැ. ආයෙ ඒක වහන්න ඕනේ. වහන්නේ මොකෙන්ද? ආයෙ ප්‍රශංසාවකින්. හැබැයි කමන්නේ. ඔයාට මේ ශක්තිය තියෙනවා. අපි මේ දේවල් කරමු. නේද? ඕන වෙලාවක කියන්න මම උදව් කරනවා.